මම හිතන්නේ කුරුල්ලන් නැරඹීම කියන එක වර්තමානයේ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වීගෙන යන විනෝදාංශයක්. ඒ වගේම ඒක තුලින් අපිට ස්වභාවයේ තියෙන తත්වය මොකක්ද කියන එක තහවුරු කර ගැනීමටත් උපකාර වෙලා තියෙනවා. ඒ හින්දා ඊටාම සරල පරික්‍රමයක් තමයි අපිට පරිසරයේ තත්ත්ව නිර්ණය කරනකොට කුරුල්ලන් හරහා කරන එක. නමුත් කුරුල්ලන් නැරඹීමේදී අපිට කුරුල්ලෙක් ඉතා ආසන්නව ඉන්නවා නම් එයා කවුද කියලා දැනගන්න එයාගේ ලක්ෂණ වලින් පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඈතට යනකොට ඒකට අපහසුතාවයක් තිබුණා. ඉස්සර ඉඳලම ඒ නිසා අපි ඒකට බයිනොකියුලර් නැත්නම් දෙනිත් උපකරණයක් පාවිච්චි කරන්න පුරුදු වුණා. දැන් මේක හරියට පාවිච්චි කරනවා නම් දැනගත යුතු කරුණු දෙක තුනක් තියෙනවා. එකක් තමයි ඇත්ත වශයෙන්ම මේ බයිනොකියුලර් කියන වචනේ මම පාවිච්චි කරන්නම්. බයිනොකියුලර් එකක් කියන එක පුද්ගලික උපකරණයක්. මොකද මේකේ තියෙන සමහර මේ ඇහැට හරියන විදියට සකස් කරගත්ත යුතු දේවල් තියෙනවා. මොකද අපි හිතුවට අපේ S2 එක හා සමාන නැහැ. ඒ දෙක පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ වෙනස්කම් හඳුනාගෙන තමයි මේ බයිනොකියුලර්ස් හදන කට්ටිය එදා ඉඳලම ඒව හැදුවේ. එහෙම හදලා දෙනකොට අපි මේක පාවිච්චි කරනකොට ඒ අවශ්‍යතාවය අනුව මේක අපි සකසා ගන්න ඕනේ. ඒ සකසා ගැනීම කරගත්තට පස්සේ මේක තව කාට හරි දීලා එයා ඒක පාවිච්චි කරනකොට එයාට හරියට පෙනුනේ නැති නිසා එයා ඒකට මොන හරි වෙනසක් කරුවොත් Tamanට ආපහු මේක ලැබෙනකොට ඒ වෙනස් වෙලා තියෙන නිසා Tamanට හරියට පේන්නේ නැහැ. ඒ නිසා ඊටාම පැහැදිලිවම අවබෝධ කරගත යුතු දෙයක් තමයි Taman කුරුල්ලන් හරියට නරඹන්නත් හරියට කුරුල්ලන් හඳුනා ගැනීමටත් මේ උපකරණය පාවිච්චි කරන්න පුරුදු වෙනකොට මේක එක එක්කෙනාට දිදී කළ යුතු දෙයක් නෙවෙයි. ඒක තමයි පළවෙනි දේ. නමුත් අපිට බයිනොකියුලර් තියෙන එකෙන් අපිට වාසි ගොඩාක් තියෙනවා. එකක් තමයි සෑහෙන දුරක ඉන්න කුරුල්ලෙක් අපිට හරියට පැහැදිලිවම හඳුනා ගැනීමට අවශ්‍ය වෙනකොට එයාව හොඳින් ඒක නිරීක්ෂණය කිරීමට අවශ්‍යයි. අපිට ඒකට තමයි මේ උපකරණේ තියෙන්නේ. ඉතින් අපි මේකක් පාවිච්චි කරලා කුරුල්ලන් හඳුනාගෙන ඒ කුරුල්ලන් ඉන්නවා, ඒ කුරුල්ලන්ගේ හැසිරීම මේ වගේ හුඟක් දේවල් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්.